ඔයා කවදා හිතලා තියෙනවා මේ අන්තර්ජාලය එහෙම නැත්නම් ඉන්ටර්නෙට් කොහෙද තියෙන්නේ කියලා? ඒක අහසේ තියෙන බලාකුලක් වගේ දෙයක්ද නැත්නම් චන්ද්‍රික හරහා සිද්ධ වෙන දෙයක්ද? අපි හැමෝම දවසින් වැඩි කාලයක් ගත කරන්නේ මේ අන්තර්ජාලය ඇතුලේ. දැන් ඔයා මේ වීඩියෝ එක බලන්නෙත් අන්තර්ජාලය හරහා. ඔයා කවදාවත් හිතපු නැති දෙයක් තමයි අද මේ වීඩියෝ එකකින් කියන්නේ. ගොඩක් අය හිතන්නේ මේ අන්තර්ජාලය කියන්නේ අපිට ස්පර්ශ කරන්න බැරි දෙයක් කියලා. හැබැයි ඇත්තම කතාව අන්තර්ජාලය කියන්නේ විශාල ගොඩනැගිලි ඇතුලේ තියෙන සර්වර් සමූහයකට. මේවට අපි කියනවා data centers කියලා. Facebook, YouTube වගේ හැම සමාගමකටම ලෝකයේ පුරා විසිරෙනු මේ වගේ දැවැන්ත data centers තියෙනවා. ඔයා Facebook එකේ දාන ෆොටෝ එකක්, YouTube එකේ බලන වීඩියෝ එකක් ඇත්තටම රබඩා වෙලා තියෙන්නේ මේ වගේ තැනක තියෙන hard drive එක. දැන් ඔයාට හිතෙන්න පුළුවන් මේ data centers එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ චන්ද්‍රිකා එහෙම නැත්නම් සැටලයිට් හරහා කියලා. හැබැයි ඒක වැරදි මතයක්. අන්තර්ජාල දත්ත වලින් 97%කට වඩා ගමන් කරන්නේ සාගර පතුලේ එළලා තියෙන දැවැන්ත සබ්මරීන් කේබල් හරහා. මේවා කිස්කස් වගේ හීනි ෆයිබර් ඔප්ටික් නූල් වලින් හදලා තියෙනවා. ලෝකයේ මහද්වීප එකිනෙකට සම්බන්ධ කරලා කිලෝමීටර් 10 ගණන් දිග මේ කේබල් ජාලය තමයි අන්තර්ජාලයේ නහර පද්ධතිය වෙන්නේ. ඔයා දන්නවද 1987 දී මුල්ම වතාවට මේ කේබල් වලට මෝරකින් හානි වෙලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේ කේබල් වල ඇතිවන ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එක නිසා මොහොතින් මෝරු රැවටෙනවා මේ තමන්ගේ ගොදුරක් කියලා. ඒ නිසාම මේ අන්තර්ජාල කේබල් හදන්න අද වෙද්දී වෙඩිනවත් දෙන ඇඳුම් හදන්න ගන්න කේබල් වගේ ශක්තිමත් මැටීරියල් පාවිච්චි කරපු ආවරණ භාවිතා කරනවා. ඒත් එක්කම මේ වෙනකොට මේ කේබල් නොගෙවුරු මුහුදේ බල දාලා තමයි තියෙන්නේ. ඒ නිසා ඇත්තටම මේ වෙනකොට මේ කේබල් වලට වෙන හානිය සතුන්ගෙන් වෙන හානිය නෙමෙයි. මොහොතේ ගමන් කරන විශාල නැව්වල නැංගුරම් මුහුදු පතුලට දාද්දී මේ කේබල් වල පැටලිලා කැඩිලා යනවා. ඒ වගේම මුහුදු පතුලේ සිද්ධ වෙන නායෑම භූමිකම්පා වගේ දේවල් වලින් මේ කේබල් කීපයක් වුණත් එකවර කැඩලා යන්න පුළුවන්. ඉතින් මෙච්චර දුරක් ඉබාගෙන නැම කේබල් රටකට ඇතුළු වුණාම ඒවයි රටේ තියෙන ප්‍රධාන මධ්‍යස්ථාන වලට සම්බන්ධ වෙනවා. එතන ඉඳන් තවදුරටත් බෙදිලා පාරවල් ලයින් තියෙන කේබල් හරහා ඔයාගේ ළඟම තියෙන සිග්නල් ටවර් එකට හරි එහෙමත් නැත්නම් ඔයාගේ ගෙදර තියෙන රවුටර් එකට හරි සම්බන්ධ වෙනවා. එතනින් පස්සේ තමයි Wi-Fi හෝ 4G විදිහට ඔයාගේ ෆෝන් එකට ඉන්ටර්නෙට් ලැබෙන්නේ. ඒ කියන්නේ අන්තර්ජාලය කියන්නේ වයර් මිලියන ගානක එකතුවක්. කෙටියෙන්ම කිව්වොත් අන්තර්ජාලයේ තියෙන්නේ අහසේ නෙමෙයි පොළොව යට සහ මුහුදු පතුලේ. ඒක භෞතිකව පවතින සැබෑ යන්ත්‍ර සූත්‍ර පද්ධතියක්. ඉතින් ඔය ආයේ සෝෂල් මීඩියා වල වීඩියෝ එකක් බලනකොට මේ කතාව අනිවාර්යයෙන්ම මතක් වෙයි. මේ data කිලෝමීටර් 10 ගණක් කිවාගෙන සාගර පහු කරගෙන තමයි ඔයා ගාවට ඇවිල්ලා තියෙන්නේ කියලා. තව දෙයක් තමයි මේ කේබල් ලංකාවට ඇතුළු වෙන්නේ ගල්කිස්ස මාතර වගේ ප්‍රදේශවලින්. ඉතින් ඔයත් මේ ප්‍රදේශ ආසන්නව ඉන්න කෙනෙක් නම් මේ ගැන තවත් මීට වඩා තොරතුරු දන්නවනම් පහලින් කමෙන්ට් එකක් විදිහට අපිටත් කියන්න. මේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඒ අදහස කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න අමතක කරන්න එපා. මේ වගේ ජෙනරල් නොලෙජ් අප්ඩේට්ස් ගන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.